පාන්දර නැගිට්ටම හරි වැඩක් ඉවර කරලා ටිකක් වෙලා ඉන්නකොට හරි අතේ තද ගතියක්, හිරි ගතියක්, ඒ වගේම නමන්න දිගහරින්න අමාරු ගතියක් ඔයාටත් තියනවද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යයෙන්ම බලන්න. මම අද ඔයාලට මේ අතේ තද ගතිය නැත්නම් නමන්න දිගහරින්න අමාරු ගතිය අඩු කරගන්න, ගෙදරදීම කරගන්න පුළුවන් ඉතා පහසු භෞතික චිකිත්සක ව්‍යායාම කියලා දෙනවා. හරි, අපි යමු දැන් වීඩියෝ එකට. අපි මුලින්ම බලමු මොකක්ද මේ අතේ තද ගතිය නැත්නම් නමන්න දිගහරින්න අමාරු ගතියට හේතුව කියලා. පළවෙනි හේතුව තමයි ආතරයිටිස්. ආතරයිටිස් වගේ ආසාදනමය රෝග තත්ත්වයකින් ඔබ පෙළෙනවා නම් ආතරයිටිස් වලත් වර්ග තියෙනවා. රුමටොයිඩ් ආතරයිටිස්, ඔස්ටියෝ ආතරයිටිස්, සොරියාටික් ආතරයිටිස් වගේ. මේ වගේ ආතරයිටිස් වර්ගයකින් ඔබ පෙළෙනවා නම් ඒ වගේ අයට උදේ පාන්දර නැගිට ගමන් අතේ තද ගතියක් එහෙම නැත්නම් නමන්න දිගහරින්න අමාරු ගතියක් ඇති වෙන්න පුළුවන්. වෙන හේතුව තමයි කාපල් ටනල් සින්ඩ්‍රෝම්. එයත් යම්කිසි රෝග තත්ත්වයක්. එහිදී සිදුවෙන්නේ අපේ මැණික් කටු සංදියා හරහා යන ස්නායුවක් තෙරපීමට ලක්වීම. මේ නිසාත් අතේ තද ගතියක්, හිරි ගතියක්, නමන්න දිගහරින්න අපහසුාවක් ඔබට ඇති වෙන්න පුළුවන්. අපි යමු දැන් තුන්වෙනි හේතුවට. තුන්වෙනි හේතුව තමයි ට්‍රිගර් ෆින්ගර්. ඒ කියන්නේ අපි යම්කිසි චලනයක්, ඒ කියන්නේ රෙපිටිටිව් මූව්මන්ට් එකක් නිතර අපි සිදු කරන අපේ චලනයන් නිසා මේ වගේ ට්‍රිගර් ෆින්ගර් එකක් ඇති වෙන්න පුළුවන්. ට්‍රිගර් ෆින්ගර් එකක් කියන්නේ අපේ අතේ සමට යටින් තියෙන පටලය යම්කිසි ආසාදනමය තත්වයකට ලක්වීම. බොහෝ දුරට සිදුවෙන්නේ අපි කම්පියුටර් එකක ටයිප් කරනවා වගේ වැඩක් කරනවා නම් නිතරම, ඒ වගේම මහනවා වගේ දෙයක් කරනවා නම්, ඒ වගේම මොනවා හරි කපනවා වගේ දෙයක් කරනවා නම් නිතර විවේකයක් නැතුව මේ වගේ කාර්යයන් වල යෙදීම නිසා මේ ට්‍රිගර් ෆින්ගර් කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊළඟ හේතුව තමයි අපේ අතට වෙන යම්කිසි අනතුරු. ඒ කියන්නේ අපේ අත හැදිලා තියෙනවා මාංශ පේශී, කණ්ඩරා, බන්ධනේ, ස්නායු, ඒ වගේම රුධිර නාල වගේ මේ වගේ රාශියකින් තමයි අත හැදිලා තියෙන්නේ. මේ එක් දෙයකට හරි යම්කිසි අනතුරක් නැත්නම් ඉන්ජරි එකක් වුණොත් මේ වගේ තද ගතියක්, හිර ගතියක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ෆ්‍රැක්චර් එකක්, ඒ කියන්නේ අස්ථි බිඳීමක් හඳුන්වන්න පුළුවන්. අස්ථි බිඳීමකදී අපේ මාංශ පේශී, කණ්ඩරා, මේ අපිට තියෙන බන්ධනේ හැකිලීමකට ලක් වෙන්න පුළුවන්. එතකොට කාලයක් ගිහිල්ලා අපේ අත්වල තද ගතියක්, හිරි ගතියක් ඇති වෙනවා. නමන්න දිගහරින අමාරු ගතියක් ඇති වෙනවා. මේ තත්ත්වය ඇත්තටම රෝග තත්ත්වයකට වඩා රෝග ලක්ෂණයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ සඳහා ගෙදරදීම පහසුවෙන්ම කරගන්න පුළුවන් භෞතික චිකිත්සක ප්‍රතිකාර මොනවද කියලා. මුලින්ම කරන්න ඕනේ මේ වගේ බෝල් එකක් ගන්න ඕනේ. වාජනයකට මද රස්නේ උණු වතුරට ලුණු සල්පයක් දාලා අත් දෙකම ඒකේ ඔබලා විනාඩි 10ක් විතර තියාගෙන ඉන්න ඕන. විනාඩි 10කට පස්සේ මේ මම කියන ව්‍යායාම ටික ඒ විදිහටම හරියටම බලලා කරන්න ඕනේ. අපි යමු පළවෙනි එකට. පළවෙනි ව්‍යායාමය තමයි ස්ට්‍රෙචින්. ඒ කියන්නේ දිග ඇදීමේ ව්‍යායාමය. මෙහිදී සිදුවෙන්නේ මාංශ පේශී, කණ්ඩරා, මේ අපට තියෙන බන්ධනේ සියල්ල යම්කිසි ඇදීමකට ලක්වීම. මොකද මේවා හැකිලෙන්න තමයි අපිට තද ගතියක් ඇති වෙන්නේ. අපේ මුල්ම ස්ට්‍රෙචින් එක තමයි මේ විදිහට අත් දෙක එකතු කරලා දිග අරින එක. මේක අපි මෙහෙම ඇදගෙන තත්තර 10ක් ඉන්න ඕනේ. 1 2 3 4 5 6 7 8 9 මේ වගේ 10 වතාවක් අපි කරන්න ඕනේ. දෙවෙනි ව්‍යායාමය තමයි finger tip touching. මේකෙදි කරන්නේ අතේ ඇඟිලි වල තුඩවල් මාපට ඇඟිල්ල තුඩින් අල්ලීම. ඒක අපි හැම ඇඟිල්ලකටම 10 වතාවක් බැගින් කරගන්න ඕනේ. අත් දෙකටම කරන්නත් පුළුවන් අපිට එකට. හරි. මේ විදිහට එක ඇඟිල්ලකට 10 වතාවක් බැගින් කරගන්න ඕනේ. අපි දැන් යමු අපේ තුන්වෙනි ව්‍යායාමයට. එතනදී අපි සිදු කරන්නේ hook and twist. මේක ටිකක් ඔබට අමාරු වෙන්නත් පුළුවන්. පුළුවන් මට්ටමින් කරන්න. ඒ කියන්නේ අපිට twist එක එකපාරට ගන්න අමාරු නම් ගන්න පුළුවන් මට්ටමට විතරක් ගන්න. දවස් 2-3ක් මේක කරද්දී ඔයාලට පුළුවන් වෙනවා twist එක හරියට ගන්න. මේ විදිහට hook අපි කොක්කක් අල්ලනවා, මොනවා හරි අල්ලන්න යනවා වගේ hook එක එහෙම්මම අපි twist එක හදා ගන්නවා. ඒ කියන්නේ අත මිට මොලවා ගන්නවා. hook and twist. මේකත් අපි 10 වතාවක් කරගන්න ඕනේ. අවසර 3 වතාවක් මේ සෑම ව්‍යායාමයක්ම උදේ, දවල්, හවස අනිවාර්යෙන්ම සිදු වෙන්න ඕනේ.
එහෙම කරන් යද්දී සති දෙකක් විතර යද්දී ඔයාටම දැනෙන යම්කිසි හිර ගතියේ තද ගතිය අඩුවක් දැනෙනවා. ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා මෙහි දෙවෙනි කොටස ගේන්න. ඒ කියන්නේ අපේ ස්ට්‍රෙන්තනින් පාර්ට් එක. අපිට අමතරව ඔබට පුළුවන් මේ කරපු ව්‍යායාම පිළිබඳව හරි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව හරි යම්කිසි රෝග තත්ත්වයක් පිළිබඳව හරි දැනගන්න අවශ්‍ය නම් කමෙන්ට් බොක්ස් එකේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒකට මම අනිවාර්යයෙන්ම පිළිතුරු දෙනවා. වගේම මගේ channel එක subscribe කරලා like කරලා තියාගන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. මේ channel එක ඔයාට වගේම ඔයාගේ පවුලේ අයටත් දන්න කියන හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් channel එකක් වේවි. මතක තියාගන්න අපේ සතුට තියෙන්නේ අපේ නිරෝගීකම මත. ඉතින් අපි ආයෙ වීඩියෝ එකකින් මේ වගේම තවත් දවසක හමු වෙමු. එතකන් සුබ දවසක්.